කපුට ඇවිල්ලා කියයි. සිටියමටද ගේන්න? මේ අපම් අපි කවදාවත් සිටියමට ගිහින් ගහලා නැහැ. මේ පළවෙනි එක. මේක අන්තිම එක වෙන්නත් පුළුවන්. බය කරන්න එපා යකෝ. කියමු බලද? ඉස්සර තමයි බලන්න වෙන්නේ. කීපෙක කඩේ. ඕකේ ලොක්කා. ලොක්කගේ සිතුම් පැතුම් එලෙසම ඉටුවේ. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා ලොක්කා. මතක තියාගන්න මගේ ලොකු අයියා රාජාලියා. පොඩි අයියා උකුස්සා. දැන් ගේමට බහිනකොට මේකත් අරගෙනද බහින්නේ? බඩි එකක් දෙනවා කිව්වා. ඒක තමයි මොකක්ද? මේක අරන් බහිනවා නම් තව 4 දිනක්වත් එක මම බැලුවේ මේක අරන් බහිනවා නම් තව පොඩ්ඩක් කරන්න. කඳක් එනවා. කපුට ගන්න. මෙන්න බඩි. අද රාගේ එළිය වැටෙන්න කලින් ඒක ඉන්නවනේ මෙතන. ඉර මුදුන් එන්න කලින් සල්ලි සාහු. Okay, boss. කඩෝ මේක තමයි තැන. දැන් ඔබට තියෙන්නේ එම්මේ කෑතුලට අතුල් වෙන්න. දැන් ඉන්නේ ඔබ පෙරහට නිදාගෙන. Oh dear. කත්තලේසු මේ විදිහට හිමීට ඇල කරලා ඊට පස්සේ රහයට තිබ්බා. පිස්සු දෙයක් උඹට. අපිට මාව තමයි කරේ තියාගෙන යන්න වෙන්නේ. හරි. දැන් උඹ කොහොමද කියන්නේ? යන්නේ නිදිමයි කියලා. මිනිහා ගෙදර ඉන්න බැරිද? අයියෝ බොස් කියන්නේ මිනිහට ඩියුටි කියලා. හරි. උඹ කොහොමද කියන්නේ? යන්නේ උඩු පිළියෙකට තමයි කියන්නේ. බලපිය මේක නේ මේ සිටියේ තියෙන්නේ. මොකද කපා. මේ යකා ෆෝන් එක උස්සන්නෙම නෑනේ. රෙද්ද. අපි මෙතන බර ගෑණි කිස්සේ අපේ ෆෝන් එක උස්සලා බැන්නේ. බලන්න මම මාවුස් එක නාවේ. මේ කෑ ගහන්න තු ඉන්නවද? දඟලන්න එපා. බොස්
ෆොටෝ එක. හරි බොස් හරි. එහුවා බොස්. මොකද තියෙනවද? දිගන්න ලඟ කරලා?